චීනයේ චොන්චින් පළාතේ යූජොන් දිස්ත්‍රික්කයේ පිහිටි ශපාතී නගරය චීන සාම්ප්‍රදායික ඉපැරණි නගරයක් වගේම අක්කර 88ක තරම් භූමි ප්‍රමාණයක් තුළ පැතිරී ඇත්තක්. එය චීනයේ ඉතා ප්‍රසිද්ධ යැන්සි ගගට ආසන්නව පිහිටා තිබීම තවත් සුවිශේෂී වූ කාරණයක්. 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී ශපාතී නගරය මහජනතාව වෙනුවෙන් විවෘත කළ නිසා චීන ජාතිකයන්ට වගේම විදේශීය ජාතිකයන් වන අපටත් මෙම නගරයේ සුන්දරත්වය විඳ ගැනීමට ඉඩහසර විවර වීම වාග්යක්. පෑවුම්, පියගැට පේලි, පටු මන්තීරු මෙන්ම ස්වභාවික ජලවල්පත් ආශ්‍රයෙන් කඳුකර නගර විලාශයට අනුව සැකසුණු ශපාතී නගරයෙහි අවන්හල්, තේහල්, කෝපිහල්, කෞතුකාගාර, රංගශාලා මෙන්ම රෙදිපිණි, චීන සාම්ප්‍රදායික ආහාර, පොසිලේන් භාණ්ඩ, ආභරණ, අත්කම් නිර්මාණ සහිත වෙළඳ සැල්ද බොහෝමයක් දැකගත හැකියි. මෙම නගරයේ සංචාරය කරන්නන් හට එහි පැරණි වේදි හරහා ඇවිද යමින් චොන්චින්හි ඉතිහාසය සහ දෛනික ජන ජීවිතය පිළිබඳ දැන ගැනීමටත් ඉගෙන ගැනීමටත් ඉඩහසර විවර වන වාසේම ශපාතීහි සුන්දරත්වය දිවා කාලයේදී රාත්‍රී කාලයේදී ආකර්ශනීයව එකම ලෙසින් විඳගත හැකිවීම සංචාරකයන් ලබන්නා වූ ඉතාම සුවිශේෂී වරප්‍රසාදයක්.